ඒකේටේජ් ප්‍රෝ YouTube channel එකට අලුත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ කාර් එකක් RC. ඉතින් ඔයාලට මේක තමයි අද රිවිව් කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ලොකු බොක්ස් එකක් තියෙනවා. ඉතින් මේකේ ගාණ උනේ 4200යි. ඉතින් මම ඔයාලට මේක ගන්න ඕන නම් මම පහළ ලින්ක් එකක් දාලා දෙන්න. ඒකෙන් ඔයාලට බයි කරගන්න පුළුවන්. නැති වුණොත් එයාලා contact details ටික දාලා තියන්නම්. ඉතින් ඔයාලට කැමති කට්ටිය buy කරන්න ගිහිල්ලා. ඉතින් අපි මේ විදිහට උඩ cover එක අයින් කරන් බලමු. ඉතින් අපිට ගත්තිය මෙන්න මේ විදිහට box එක බලා ගන්න පුළුවන්. ඉතින් box එකත් ඇත්තටම සුපිරියට තියෙනවා. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් කාර් එකේ ෆොටෝ එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මෙතන අපිට බලා ගන්න පුළුවන් high speed drift off road කියලා මෙතන යටින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තව විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට box එකේ side එකේන කාර් එකේ ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ කලර් එක තමයි ගෙන්නලා තියෙන්නේ. ඉතින් අපි box එකේ පිටිපස්සට බැලුවොත් පිටිපස්සෙත් ඒ ටික තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට හැපෙත් තියෙන bell icon එකත් ඔයාලා දාලා තියාගන්න. ඉතින් අපිට මේ යටින් මේ විදිහට feature ටිකක් බලා ගන්න පුළුවන් මේකේ. ඉතින් අපිට කියන මේකේ light එකක් තියෙනවා කියලා. හරි ඉතින් අපි වැඩි කතා නැතුව එහෙනම් කාර් එකේ box එකෙන් එළියට අරන් බලමු ඇත්තටම මේක හොඳයිද කියලා. හරි ඉතින් අපිට මෙන්න මේ විදිහට box එකේ මේ කැලේ ඉස්සම අපිට බලා ගන්න පුළුවන් අපේ කාර් එක ඇතුලේ තියෙනවා. ඉතින් අපි මේ පැත්තෙන් තමයි side එකෙන් open කරන් තියෙන්නේ. ඉතින් අපි මේක open කරන් අපි කාර් එක එළියට ගමු බලන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට එළියට අරන් බලමු. ඉතින් අපිට ගද්දිම මුලින්ම අපිට බලා ගන්න පුළුවන් මේකේ අපේ කාර් එකේ රිමෝට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේන් එක වෙන අපේ කාර් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. ඇත්තටම සුපිරි ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් අපි එහෙනම් මුලින්ම රිමෝට් එක එළියට අරන් බලමු රිමෝට් එක කොයි වගේද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ රිමෝට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේක ඇත්තටම හොඳ බිල් ක්වොලිටි එකක් තියෙනවා රිමෝට් එකේ. ඉතින් මෙන්න මේ ට්‍රිගර් එක පිටිපස්සට කරද්දි මේක ඉස්සරහට යනවා. මේ ට්‍රිගර් එක ඉස්සරහට ගද්දි මේක ඉස්සරහට යනවා. sorry මේක පිටිපස්සට යනවා. ඉතින් මෙන්න මේකෙන් තමයි අපිට මේ කාර් එක හරවන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක නම් මට එච්චර සෙට් වෙන්නේ නැහැ. මොකද මේ ඒක ලෝ කැඩෙන සම්භාවිතාවය වැඩි. ඉතින් අනිත් අයට කොහොමද දන්නේ. ඉතින් කොහොම වුණත් අපි බලමු. ඉතින් මේක මෙන්න මේ විදිහට යට අපි box එක යට පැත්තට හරවද්දි මෙන්න මේ විදිහට කෑල්ලකින් තද කරලා තමයි තියෙන්නේ. ඉතින් කාර් එක වැටෙන්නේ නැහැ. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. අපේ ඩිලිවරි කරද්දි වුණත් මේක ඩැමේජ් වෙන්නේ නැහැ ලේසියෙන්. ඉතින් මම මේ විදිහට නට් එක ගලවලා ගන්නම් එළියට. හරි ඉතින් මෙන්න මේ විදිහට ගැලෙව්වා. ඉතින් දැන් අපිට පුළුවන් කාර් එක ගන්න එළියට. හරි මෙන්න මේ විදිහට මම ගත්ත කාර් එක එළියට. ඉතින් අපි බලමු කාර් එක පොඩ්ඩක් පැත්තකින් තියලා box එකේ මොකක්ද ආයේ තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් කේබල් එකක් අපේ කාර් එකේ තියෙන බැටරිය charge කරගන්න තමයි මේ කේබල් එක ඇවිල්ලා තියෙන්නේ. ආයේ වගේම තව බලා ගන්න පුළුවන් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක්. ඉතින් මේකෙන් අපිට රිමෝට් එකේ බැටරි දාන්න ඕනේ කවර් එක අපිට ගලවන්න පුළුවන්. ඒ වගේම කාර් එකේ තව යන තියෙන ඒව ගලව ගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට කාර් එක පැත්තට ගියාම අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම මේකේ හොඳ බරක් තියෙනවා. ඉතින් සාමාන්‍ය හොඳ බරක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් හොඳ ප්‍රීමියම් ක්වොලිටි එකකට තියෙනවා. ඉතින් මේකේ ෂොකට් ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මෙතන ලයිට් එක තියෙනවා මේකේ. ඒක අපිට රිමෝට් එකෙන් ඔන් ඔෆ් කරගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම කාර් එක සුපිරියටම තියෙනවා. ඉතින් මම ඔයාලට මේක ඩ්‍රයිව් කරන වීඩියෝ ටිකක් අවසානට දාලා තියන්න. ඉතින් අපිට මෙතනින් කාර් එකේ ස්විච් එක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ මෙතන අර අපිට හම්බුන ස්ක්‍රූ ඩ්‍රයිවර් එකෙන් මෙන්න මේ නට් එක ගලව ගන්න. එතකොට අපිට මේකට බැටරිය දාන තැන බලා ගන්න පුළුවන්. ඉතින් මේකට බැටරියක් ඇවිල්ලාම තමයි තියෙන්නේ. ඉතින් මේක කේබල් එකකට සම්බන්ධ කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට පොඩි ක්ලිප් එකක් තියෙන එක කාර් එකකින් එන කොටසට ගැහුවාම ඉතින් මේක අපිට ඔන් කරගත්තාම වැඩ බලා ගන්න පුළුවන්.
ඉතින් ඔයාලා මේක charge කරන්න ඕන නම් ඔහොම බැටරිය එළියට අරන් අපිට අර හම්බෙච්ච කේබල් එකට ඕක ක්ලිප් කරන්න තියෙන්නේ. එතකොට ඉතින් අපිට charge කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේක plug කරන්නම්. අද ඉතින් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට හැවැත්ති තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා යාළුවෙක්ට බලන්න share කරන්න. හරි ඉතින් මම මේ විදිහට බැටරිය දාගත්තා. අපි මේ විදිහට පියන වහගමු දැන්. ඉතින් මේ විදිහට මෙතන නට් එක තද කරගත්තා. ඉතින් අපිට දැන් මේක පැදලා බලන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් මේකේ shocket ටික නම් ඇත්තටම සුපිරි. ඔයාලට පේනව නේද? දැන් මේක මම උඩින් තද කරද්දී මේකේ shocket ටික සුපිරිලා වැඩ කරනවා. ඒ වුණාට අපිට මේක drive කරද්දී නම් එච්චරම shocket එක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද උඩින් ලොකු බරක් වැටෙන්න ඕනේ shocket ටික වැඩ කරන්න. ඉතින් ඒක කොහොම වුණත් අපි බලමු. ඉතින් මෙන්න මේ විදිහට කාර් එක on කරගත්ත ගමන් අර ඉස්සරහ තියෙන light එක indicate වෙනවා. එතකොට අපි remote එකේ තියෙන switch එකත් on කරගන්න ඕනේ. ඉතින් මේ remote එකේ ඇත්තටම බැටරිය ඇවිල්ලා නැහැ. ඒක මට බලන්න බැරි වුණා. ඉතින් අපි මේකට බැටරි කෑලි ටිකක් දාගන්න ඕනේ. ඉතින් අපි එහෙනම් මේකට බැටරි කෑලි ටිකක් දාලා හම්බෙමු. හරි ඉතින් මෙන්න මේ විදිහට බැටරි කෑලි දෙකක් දාගත්තා. ඉතින් මම කලින් ටිකේ කතා කරේ නෑ. ඉතින් ඔයාලා ඒ ටික බලාගෙන ඉන්න. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට මෙතන පියන වහගන්න පුළුවන්. ඒකත් අර අපිට හම්බෙච්ච ස්ක්‍රූ ඩ්‍රයිවර් එක භාවිත කරලා මේක ලේසියෙන්ම වහගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට වහගන්න. ඉතින් අපිට රිමෝට් එක දැක්කද අර on කරලා බැටරිය දාලා on කරාට පස්සේ රතු පාට ලයිට් එකක් ඉන්ඩිකේට් වෙන රිමෝට් එකේ. ඉතින් ඒක අපිට on කර ඊට පස්සේ on කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට කාර් එකත් on කරගන්නම්. ඉතින් ඒතකොට අර ඉස්සෙල්ලා ඉන්ඩිකේට් වෙච්ච ලයිට් එක ඒක අපේ රිමෝට් එකත් එක්ක කනෙක්ට් වුණාම ඕෆ් වෙනවා. ඉන්ඩිකේට් වෙන එක නතර වෙනවා. ඉතින් මම මේ විදිහට යවද්දි ඔයාලට වෙන ඇති පට්ටම ස්පීඩ් එකක් තියෙන්නේ මේකේ. ඉතින් ඔයාලට මේක ගන්න ඕන නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියන්නම්. එයාලා contact details ඔයාලා කතා කරලා ගන්න පුළුවන්. මට උනේ 4200ක් වගේ delivery charge එක. ඉතින් මම අවසානටම වීඩියෝ ටිකක් දාලා තියන්නම්. මේක කොහොමද සුපිරියට වැඩ කරනවද කියලා. ඉතින් අපිට මෙන්න මේකෙන් හරව ගන්න පුළුවන්. දෙපැත්තට හරවන්න පුළුවන්. ඉතින් ඇත්තටම හැරවෙන එකත් මදි. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ හරවන එක තමයි සෙට් නැත්තේ. මොකද ඒක කැඩෙන සම්භාවිතාව ටිකක් වැඩි. අනික හැරෙන්නෙත් නෑ. හරි ඉතින් මම අවසානට වීඩියෝ ටික දාලා තියන්නම්. ඔයාලා ඒ ටිකත් බලන්න. එහෙනම් මම අද වීඩියෝ එකෙන් සමුගන්නවා. ආයෙ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට හැවෙත් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. සුබ දවසක් හැමෝටම.